සක්‍ර දේවේන්ද්‍රයා තමන් ළඟට ඇවිල්ලා බණ අහද්දී බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සක්‍ර දේවේන්ද්‍රයා තව පොඩි වෙලාවකින් චුත වෙනවා. එයාගේ ආයුෂ ඉවරයි. බුදුරජාණන් වහන්සේ බැලුවා අවවාද කරලා මේ ධම්මංචකාරය උපද්දවලා මෙයා ආපහු ඒ තත්ත්වයට ගන්න පුළුවන්ද කියලා බණ කියන ගමන්ම බුදුරජාණන් සක්‍ර දේවේන්ද්‍රයාගේ සංසාරය බැලුවා. බලනකොට එයා සංසාරේ මල් වලට පැන් ඉහලා. මල් වලට පැන් ඉස්සට පස්සේ පර වෙන මල පර වෙන්නේ නැතුව විකසිත වෙනවා. පවතින කාලේ වැඩි වෙනවා. අන්නේ පින හේතු වුණා සක්දෙවිඳුට බණා ඉදින් චුත වෙලා ආයතනම උපදින. දැන් අපි රුවන්වැලි සෑයට මල් ලක්ෂයක් පූජා කරන්න ආසයි. හැබැයි මල් ලක්ෂයකට පැන් ඉහින්න කැමති නෑ. අපේ හිතේ මහ ලොකු දේවල් තියෙනවා. අපේ හිතේ ලොකු දේවල් තියෙනවා. එහෙම නෙමෙයි පොඩි පින හරි කරගන්න. බුදුවරුන්ට අනාවරණ ඥාණයෙන් ඒක පේනවා.